පහුගිය දවස්වල ඔය දරුවෝ දකින්න ඇති ලංකාවේ විශාලම ආందోලනයකට තුඩු දුන්නානේ මේ බන්ධනාගාර කතන්දරේ. ඉතින් මේ බන්ධනාගාර කතන්දරය ගැන ඔයගොල්ලෝ මොනවද සාමාන්‍යයෙන් දන්නේ? බන්ධනාගාරය යන්න නම් හිතන්නවත් එපා. විශේෂයෙන් බන්ධනාගාර කියලා කියන්නේ මේ යම්කිසි වැරද්දක් සමාජයේ වැරද්දක් කරාම පොලිසිය මගින් අත්අඩංගුවට අරගෙන උසාවියට ඉදිරිපත් කරලා ඒ අධිකරණ ක්‍රියාමාර්ග මගින් දඬුවම් ලබා දුන්න ඒ පිරිසට රඳවලා තියෙන ස්ථානේ බන්ධනාගාරය. ඉතින් සරලව කියවහම එහෙමයි. බන්ධනය සඳහා රඳවා තබන ස්ථානේ. ඉතින් ලංකාවේ බන්ධනාගාරයක මීගමුවේ පහුගිය දවසේ වෙච්ච සිදුවීම අපි හැමෝම දැක්කා. ඒකෙදි බන්ධනාගාර නිලධාරීන් වගේම සිරකරුවෝ මිය ගියා. ඒක ඉතින් බොහොම දුක්බර සිද්ධියක්. ඉතින් මේ ලංකාවේ බන්ධනාගාර ගත්තාම තියෙන ගැටලුව මේ ඉන්න සිරකරුවන් පිරිස තියෙන ඉඩකඩ ප්‍රමාණයට වඩා ගොඩක් වැඩි. ඒ කියන්නේ රඳවා තැබිය හැකි ප්‍රමාණයට වැඩිය විශාල ප්‍රමාණයක් මේ වැරදිකරුවන් ඉන්නවා. ඉතින් මේ වැරදිකරුවන් අතර මේ අච්චු ලබන එහෙම නැත්නම් දඬුවම් ස්ථිරම ලබන පිරිසක් ඉන්නවා සහ අප ලැබෙනතුරු ඉන්න පිරිසක් ඉන්නවා. සැක සහිත පිරිසක් ඉන්නවා. ඉතින් මේ වගේ විවිධ කොටස් ටිකක් තියෙනවා. එලිමහන් සිරකඳවුරු තියෙනවා. අර අච්චු ලැබපු සිරකරුවෝ රඳවලා තියන්නේ මේ එලිමහන් සිරකඳවුරු වල. ඔය පාදුක්ක පල්ලේකැලේ වගේ ප්‍රදේශවල එලිමහන් සිරකඳවුරු ක්‍රියාත්මක වෙනවා. ඉතින් අර විවිධ බන්ධනාගාර නීති ඒ නිත්‍ය නියෝගානුව තමයි ඔය කටයුතු සිද්ධ වෙන්නේ. ඉතින් මේ තියෙන බොහොම ඔය ලංකාවේ බන්ධනාගාරවල තියෙන ගැටලුව අතර ඔය සෙනග වැඩි ප්‍රමාණයක් ඉන්න එක ලොකු ප්‍රශ්නයක්. ඉතින් ඒ තුල සෞඛ්‍ය පහසුකම්, සනීප ආරක්ෂක පහසුකම්, ඉඩකඩ සීමිත වීම, ඒ තියෙන බන්ධනාගාර බොහොමයක් පරණ බන්ධනාගාර. ඉතින් ඒ රඳවා තබන ගොඩනැගිලි වාට්ටු කියලා හඳුන්වන්නේ. ඉතින් ඔය වගේ දේවල් වල තියෙන ප්‍රශ්න ගැටලු බොහොමයක් තියෙනවා. ඔය බන්ධනාගාරවල සිරකරුවෝද මිනිස්සුයෝ කියලා කියනවනේ. ඒතර අර මැන්ඩෙලා ප්‍රතිපත්ති කියලා මැන්ඩෙලා රීති කියලා ජාත්‍යන්තරව පිළිගත් නීතියකට අනුව තමයි සිරකරුවන් සිරගත කරලා තියෙන්නේ. ඉතින් මේ දේවල් හරියට ක්‍රියාත්මක වෙනවද කියන එකේ ගැටලුවක් තියෙනවා. විශේෂයෙන් දැන් හිරගෙදර කෑම ඔය දරුවෝ ගෙදරදී නම් ඉතින් කන ප්‍රමාණය ගැන හිතා ගන්න පුළුවන් නේද? ඉතින් හිරගෙදරකදී එහෙම කෑම ලබා දීමක් කරන්නේ නැහැ. සාමාන්‍ය උදේට බත් ග්‍රෑම් සුළු ප්‍රමාණයක්, ඒ වගේම පොල් සම්බෝල හැදියාවක් වගේ තමයි දෙන්නේ. දවල්ටත් බත් ග්‍රෑම් 225ක් වගේ මට හරියට මතක නැහැ ප්‍රමාණය. ඉතින් මේ වගේ පොඩි ප්‍රමාණයක් එක්ක මාළු ග්‍රෑම් 56ක් වගේ. ඊට පස්සේ එළවලු වර්ගීකරණයක් කරනවා. විශේෂයෙන්ම සිංහල එළවලු, ඉංග්‍රීසි එළවලු කියලා. සිංහල එළවලු කියන්නේ මෑකරල්, දඹල, ඒ වගේ බණ්ඩක්කා, ඒ වගේ එළවලු වර්ග. ඊට පස්සේ ඉංග්‍රීසි එළවලු කියන්නේ ලීක්ස්, ගෝවා, ඒ වගේ එළවලු වර්ග. එතකොට ආර්තාපල්, අට වර්ග, මහ එළවලු කියලා ඒ වෙනම කොටස් වෙනවා. ඊට පස්සේ මාස් මාළු බිත්තර ලබා දීම කරනවා. හැබැයි බොහොම සුළු ප්‍රමාණවලින් තමයි මේ ආහාර ලබා දෙන්නේ. ඉතින් මේ ඕගොල්ලෝ හිතන්න ඕනේ මේ ආහාර කොයිතරම් ප්‍රමාණයක් දවසකට රජයක් විසින් වැය කරන්න ඕනද කියලා. මොකද ඉතින් දවසකට හිරගෙදරට යන ප්‍රමාණය, හිරගෙදරින් එළියට යන ප්‍රමාණය මේක නිශ්චිතව කියන්න බෑ. ලංකාවේ බන්ධනාගාර සියල්ලටම අතිවිශාල දයන්ත වියදමක් රජයේ වදු ආදායම් හෝ යම්කිසි රාජ්‍ය ආදායම් පිටා වෙන් කරන්නේ. ඉතින් ඒ ආහාර ලබා දීම සඳහාම සුවිශාල වියදමක් දරන්න සිද්ධ වෙනවා. ඉතින් මේ ඔය දරුවෝන් හිතා ගන්නකො ඒ කෑම සහ එතකොට නිදා ගන්න තියෙන පහසුකම්, සමීප ආරක්ෂක පහසුකම් විශේෂයෙන් නිදා ගනිද්දී තාම සීමිත ඉඩක් තමයිලු තියෙන්නේ. ඉතින් ඔය බන්ධනාගාර ගිය සහ බන්ධනාගාර රාජකාරී කරන අය කියන විදිහට ඒක ඇත්තටම ඉතින් දඬුවම ඒකෙම හිතා ගන්න පුළුවන්. ඒ බන්ධනාගාර ගත වීම තුළම ඒ විඳින්නා වූ පීඩනය සහ දුක ඒ පහසුකම් අතින් බැලුවත් නේ නිදා ගන්න එක, එතකොට නාන්න Tamanට ඕන විදිහට දැන් සමහරු ගෙදර බාත්රූම් එකේ සිද්ධු කියා නාන්න පැය ගානක් ඒ වගේ වැඩ කටයුතු කරන්න අමාරුයි. ඉතින් මොකද බන්ධනාගාරයක් කියලා කියන්නේ ඒ දඬුවම මනසින් ස්මරණය වෙලා ඒ යම්කිසි ආකාරයක පුද්ගලයන් සංවර්ධනයක් වෙන තරක් සමහරුන්ට පාඨමාලා දිනනවා. ඒ වගේ විවිධ සංවර්ධන වැඩ කටයුතු තියෙන පුද්ගලයන් සංවර්ධනය කරන්න, පුනරුත්ථාපනය කරන්න, ඒ වගේම ඔවුන්ගේ එක හැකියාවන් තියෙන පිරිසක් ඔය හිරගෙදරත් ඉන්නවා.
සමහරට දැකලා ඇති හිරකාරෝ ඉදිරිපත් කරන හිරකාර හදපු නිර්මාණ. ඉතින් කොහොම හෝ වේවා බන්ධනාගාර ගැටුමෙන් පසුගිය දිනවල මිය ගිය රංගවියන් ප්‍රමාණයක් ඒ වගේම නිලධාරීන් ඔවුන් සියලුම දෙනාට ඉතින් අපි නිවන් සුව ප්‍රාර්ථනා කරනවා යලිත් එවන් දෙයක් නොවේවා කියලා. අර බෝගම්බර සිපිලි ගෙදරට යන්න එපා වගේ ඔය දරුවෝ කවදාවත් බන්ධනාගාර ගත වීමක් ගැන හිතන්නවත් එපා. හොඳයි ඉතින් ඊළඟට අපි පාඩමට